පාසල් වලට විවිධාකාරයෙන් ද්‍රව්‍ය හා භාණ්ඩ ලැබෙනවා. මේ ද්‍රව්‍ය මිලදී ගැනීම, ලැබීම්, පරිත්‍යාග විදියට නම් කරන්න පුළුවන්. ඉතින් මෙසේ ලැබෙන භාණ්ඩ පාසලට ලැබුණාට පස්සේ මොකද කරන්න ඕනි කියන දේ පිළිබඳව තමයි අද වීඩියෝවෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අධ්‍යාපන ක්ෂේත්‍රයට වැදගත් වන වීඩියෝ ඇතුළත් කරලා සකස් කරපු නාලිකාවක් තමයි Successful School by දිනේශිකා කියලා කියන්නේ. ඉතින් මේ නාලිකාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ රාජකාරී කරන ඔබ වෙනුවෙන් ඒ සඳහා අවශ්‍ය දැනුම සැපයීම. ඉතින් ඔබ අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉතාමත් ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම තමයි මේ දක්වා අපේ channel එක subscribe කරලා අනිත් අයටත් share කරලා දෙන සහයෝගයටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. පාසල් වලට ලැබෙන භාණ්ඩ බාර ගැනීම හා පොත්වල සටහන් කිරීම පිළිබඳව කරුණු ඇතුළත් කරලා තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරලා තියෙන 54/2023 කියන චක්‍රලේඛයේ. මේ චක්‍රලේඛය නිකුත් කරලා තියෙන්නේ 2023 දෙසැම්බර් මාසේ 29 වෙනිදා. පාසල් පාදක ගුණාත්මක, ප්‍රමාණාත්මක හා ව්‍යුහාත්මක සංවර්ධනය සඳහා සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය පිළිබඳව චක්‍රලේඛය හා මාර්ගෝපදේශ අත්පොත විදිහට තමයි මෙම චක්‍රලේඛය නම් කරලා තියෙන්නේ. මේ චක්‍රලේඛයේ පිටුවංක 29 ඉඳලා තමයි පාසල් වලට ලැබෙන භාණ්ඩ බාර ගැනීම හා පොත්වල සටහන් කිරීම පිළිබඳව කරුණු ඇතුළත් කරලා තියෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරලා තියෙන 54/2023 චක්‍රලේඛයේ යටතේ පාසලට ලැබෙන භාණ්ඩ බාර ගැනීම හා පොත්වල සටහන් කිරීම පිළිබඳව කරුණු දක්වලා තියෙනවා. පාසලක් Tamanට අවශ්‍ය භාණ්ඩ මිලට ගන්නවා. ඒ වගේම තමයි කලාප අධ්‍යාපන කාර්යාල, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය, රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශය ආදී රජයේ ආයතන විසින් පාසල් වෙත ද්‍රව්‍ය ලබා දෙනවා. ඊළඟට පරිත්‍යාග විදිහට ආදේශ සංගම්, සුබපතන්නන්, දෙමව්පියන් ආදී බාහිර පාර්ශවයන් විසින් පාසලට භාණ්ඩත් ලැබෙනවා. ඉතින් මෙන්න මේ විවිධාකාරයෙන් ලැබෙන භාණ්ඩ ලැබුණාට පස්සේ මොකක්ද කරන්න ඕනේ කියන දේ පිළිබඳව මේ චක්‍රලේඛයේ පැහැදිලිව දක්වලා තියෙනවා. ඒ සඳහා බඩු වට්ටෝරු පොත් පවත්වාගෙන යාම, තොග පොත් පවත්වාගෙන යාම කරන්න ඕනේ කොහොමද කියන එකත් දක්වලා තියෙනවා. ඒ වගේම තමයි 7.3 චක්‍රලේඛයේ 7.3 පරිදි කටයුතු කරන්න කියලාත් මෙහිදී සඳහන් කරලා තියෙනවා. දැන් අපි බලමු චක්‍රලේඛයේ අංක 7.3 යටතේ දක්වලා තියෙන්නේ මොකක්ද කියලා. පාසලකට ඕනම මූල්‍යමය හරි ද්‍රව්‍යමය හරි පරිත්‍යාගයක් ලැබුණට පස්සේ ඒ සඳහා රිසිට් පතක් අනිවාර්යයෙන්ම නිකුත් කරන්න ඕනේ. මේ චක්‍රලේඛයේ ඇමණුම 1 හා ඇමණුම 12 යටතේ දක්වලා තියෙනවා පාසල විසින් සකස් කළගත යුතු රිසිට් පත් පිළිබඳව. ඉතින් ඒ අතරින් ප්‍රධාන වෙන්නේ පාසල් සංවර්ධන ගිණුම නමින් නම් කරලා තියෙන රිසිට් පත. එතකොට පාසල් වෙත ලැබෙන මූල්‍යමය ද්‍රව්‍යමය පරිත්‍යාග සඳහා පාසල් සංවර්ධන ගිණුම නමින් විධිමත් අනුවංක සහිත ලදුපතක් නිකුත් කරන්න ඕනේ. එතකොට මේ සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ අනුමැතිය, කියන්නේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ නිල මුද්‍රාවත් මේ රිසිට් පත් වලට ඇතුළත් කරලා තියන්න ඕනේ. එතකොට මේ ලැබෙන මූල්‍යමය ආධාර සඳහා සංවර්ධන ගිණුමේ ලදුපත තමයි පුද්ගලයන් වෙත අපි නිකුත් කරන්නේ. ඊළඟට අපට ලැබෙන ද්‍රව්‍යමය ආධාර සඳහා පරිත්‍යාග වශයෙන් ලැබෙන භාණ්ඩ උපකරණ බාර ගැනීමේ ලදුපත. මෙම චක්‍රලේඛයේ යමුනම 12 යටතේ මේ පරිත්‍යාගවල ආකෘති පත්‍රය දක්වලා තියෙනවා. මේ වීඩියෝව ඉදිරියටත් අපි ඔබට ඒක පෙන්වනවා. ඉතින් මෙන්න මේ ලදුපත් නිකුත් කරාට පස්සේ ලැබෙන මූල්‍යමය ද්‍රව්‍යමය ආධාර පරිත්‍යාග පාසලට බාරගන්නේ මේ හැකියාව තියෙනවා. ඊළඟට අපි කතා කළානේ කලාප අධ්‍යාපන කාර්යාල, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ආදී රජයේ ආයතන විසින් භාණ්ඩ නිකුත් කරනවා කියලා අපේ පාසල් වලට. එතකොට ඒ වගේ වෙලාවකදී ඒ සඳහා භාවිත කරන ආකෘති පත්‍රයක් තියෙනවා. මේ දක්වලා තියෙන පොත් 147 පොත් 219 කියලා. එතකොට මෙන්න මේ ආකෘති පත්‍ර පිළිබඳවත් අද වීඩියෝවෙන් අපි ඔබ වෙත පැහැදිලිව කරුණු ගෙන එනවා. පාසලකට කෙරෙන මිලදී ගැනීම වලදී අපි පාවිච්චි කරන්නේ වවුචරයක්. මේ සඳහා ජාතික පාසලක් නම් පොදු 35 වවුචරයත්, පළාත් සභා පාසලක් නම් පස 26 වවුචරයත් අපි භාවිත කරනවා. ඉතින් මේ භාණ්ඩ මිලදී ගැනීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කරන්නත් තියෙනවා. ඒ වගේම හදිසි මිලදී ගැනීම කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි පාසලට ගුණාත්මක යෙදවුම් සඳහා අවශ්‍ය මේ ද්‍රව්‍ය මිලදී ගැනීමත් රජයෙන් මුදල් ලැබෙනවා. ඉතින් මෙන්න මේ විවිධ ආකාරයෙන් පාසල වෙත අපි මිලදී ගැනීම සිදු කරනවා.
ඉතින් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කරලා අපි භාණ්ඩ මිලදී ගන්නකොට තාක්ෂණිකයන්ගෙන් කමිටු නිර්දේශය සඳහා අවශ්‍ය වෙනවා. ඒ පිළිබඳව මේ චක්‍රලේඛයේ 13.2 වගන්තිය යටතේ දක්වලා තියෙනවා. ඒ නිර්දේශය ලැබුණට පස්සේ තමයි අපිට භාණ්ඩ මිලට ගන්න පුළුවන්. ඒ වගේම මේ භාණ්ඩ මිලදී ගත්තට පස්සේ අදාළ භාණ්ඩයේ වර්ගය අනුව තොග පොත්වලට හරි බඩුවට්ටෝරු පොත්වලට හරි අපි ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට ඒ ඇතුළත් කරාට පස්සේ එක් අංශවලට අදාළ භාණ්ඩ බාර දීමත් කරන්න ඕනේ. එක් අංශවලට භාණ්ඩ බාර දෙනකොට ඒ කියන්නේ අංශ ප්‍රධානීන්ට, විෂය බාර ගුරුවරුන්ට, පන්ති බාර ගුරුවරුන්ට භාණ්ඩ පැවරීමේදී විදුහල්පති භාරයේ තියෙන පරිභෝජ්‍ය භාණ්ඩ සහ ප්‍රධාන තොග පොතේ හා ප්‍රධාන වට්ටෝරු භාණ්ඩ ලේඛනයේ තියෙන භාණ්ඩ අදාළ පරිදි උපතොග පොත්වලට උප වට්ටෝරු භාණ්ඩ ලේඛන වලට මාරු කරන්න ඕනේ. මේ අවස්ථාවේදී ප්‍රධාන තොග පොත්වල හා වට්ටෝරු පොත්වල ශේෂය නිකුත් කිරීමක් ලෙස සටහන් කරන්න එපා කියලාත් මේකේ දක්වලා තියෙනවා. මේ කියන්නේ ප්‍රධාන බඩුවට්ටෝරු පොතට අපේ පාසලේ තියෙන සියලු බඩු අපි ඇතුළත් කරනවා. ඊළඟට උදාහරණයක් විදිහට ගත්තොත් ගෘහ විද්‍යාගාර, ඊට පස්සේ පාසලේ ගණිතාගාර මේ ආදී විවිධාකාර වූ ඒකක තියෙනවා. මේ ඒකක වලට භාණ්ඩ වෙන් කරලා දීලා ඒවට අදාළව උපවට්ටෝරු භාණ්ඩ ලේඛන අපි පවත්වාගෙන යනවා. එතකොට ඒ අදාළ සෙක්ෂන් වලට ඒකක වලට අපි මේ භාණ්ඩ ලබා දෙනවා. එතකොට ප්‍රධාන බඩුවට්ටෝරු පොතෙන් මේ උපවට්ටෝරු භාණ්ඩ වලට භාණ්ඩ මාරු කරන ආකාරය පිළිබඳව තමයි මේ 13.3 වගන්තියේ දක්වලා තියෙන්නේ. ඊළඟට අපි කතා කළා ආදි ශිෂ්‍යයින්ගෙන්, සුබපතන්නන්ගෙන්, දෙමව්පියන්ගෙන් මේ ආදී විවිධාකාර වූ පුද්ගලයින්ගෙන් අපට පාසලට පරිත්‍යාග විදිහට ද්‍රව්‍ය ලැබෙනවා කියලා. මේ පරිත්‍යාග සඳහා භාවිත කරන්න ඕනේ පරිත්‍යාගයක් ලැබුණට පස්සේ ඒ සඳහා නිකුත් කරන්න ඕනේ ලදුපත තමයි මේ දක්වලා තියෙන්නේ. මේක 54/2023 චක්‍රලේඛයේ යමුනම 12 යටතේ දක්වලා තියෙනවා. පරිත්‍යාග වශයෙන් ලැබෙන භාණ්ඩ උපකරණ බාර ගැනීමේ පත්‍රිකාව කියලා තමයි මේක නම් කරලා තියෙන්නේ. මේ සඳහාත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ නිල මුද්‍රාව අනිවාර්ය වෙනවා. මේ නිල මුද්‍රාව නොමැති නම් මේ ලදුපත් වළංගු වෙන්නේ නැහැ. එතකොට මේක පාසලට අදාළව සකස් කරගෙන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ නිල මුද්‍රාව සහිතව තමයි නිකුත් කිරීමේ බලය ලැබෙන්නේ. මෙතන ඔබට පැහැදිලිව පේනවා භාණ්ඩ පිළිබඳ විස්තරයක්, ප්‍රමාණය, මූල්‍ය වටිනාකම කොපමණද, ඉන්වෙන්ටරි පොතේ හෝ තොග පොතේ පිටු අංකයත් මෙතන සටහන් කරන්න කියලා දක්වලා තියෙනවා. මේ වගේම තමයි මේක දක්වලා තියෙනවා පරිත්‍යාග වශයෙන් ලැබෙන සුවිශේෂී, ඒ කියන්නේ වාහන, යන්ත්‍රෝපකරණ ආදී භාණ්ඩ පරීක්ෂා කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කරගන්න කියලා. ඒකට හේතුව තමයි එම භාණ්ඩ බාරගෙන කමිටු කෙනෙක් බාර ගන්න ඕනද නැද්ද, පාසලට වටිනවද නැද්ද ආදී දේවල් මේ කමිටුව විසින් තමයි නිර්දේශ කරන්න කියලා තියෙන්නේ. එතකොට මේ කමිටුව නිර්දේශ කළොත් විතරයි පාසලට මේ භාණ්ඩ බාර ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට පාසලේ වට්ටෝරු පොත්වලට ඇතුළත් කරන්න ඕනි කියලාත් දාලා තියෙනවා. මේ වගේම පාසලට ලැබෙන යම් පරිත්‍යාගයක් මෙම විශේෂ කමිටුව විසින් පාසලට ලබා ගැනීම අනවශ්‍යයි නිර්දේශ කළ විට එය පාසලට බාර ගන්න එපා කියලාත් කියලා තියෙනවා. මේ වගේම බාර ගන්නු ලබන භාණ්ඩ සම්බන්ධ වාර්තාවක් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකට හා අභ්‍යන්තර විගණන අංශයට පිටපත් සහිතව ජාතික පාසල් අධ්‍යක්ෂක වෙත හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක වෙත යොමු කරන්න ඕනෙත් කියලා මේ චක්‍රලේඛයේ දක්වලා තියෙනවා. මේකට හේතුව තමයි පරිත්‍යාග විදිහට සමහර වෙලාවට පාවිච්චි කරපු භාණ්ඩත් පාසල් වෙතට ලැබෙනවා. ඉතින් එතකොට ඒ භාණ්ඩ ටික කාලයක් පාවිච්චි කරාට පස්සේ ඒවා විනාශ වෙලා යන්නත් පුළුවන්. ඒක නිසා තමයි ඊළඟට විනාශ වෙලා ගියාන් පස්සේ මේවා බඩුවට්ටෝරු පොත්වලට ඇතුළත් කරලා කෙටි කාලයක් තුළ විනාශ වුණාන් පස්සේ ඒවා ඉවත් කර ගැනීම සඳහා විශාල කාලයක් ගත වෙනවා. ඒ නිසා තමයි මේ කමිටුවක් පත් කරලා මේ භාණ්ඩ පරිහරණයට සුදුසු විදි කියලා තීරණය කරලා බාර ගන්න කියලා මේ චක්‍රලේඛයේ විශේෂයෙන්ම දක්වලා තියෙන්නේ. ඊළඟට අපි කතා කළා කලාප අධ්‍යාපන කාර්යාලය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය, ඒ වගේම ලේඛ්‍ය අධ්‍යාපන අමාත්‍යාංශය ආදී විවිධ රජයේ ආයතන විසිනුත් පාසල් වෙත විවිධ ද්‍රව්‍ය ලබා දෙනවා කියලා. එතකොට මෙන්න මේ ද්‍රව්‍ය මේ ආයතන වලින් ලබා දෙනකොට පාසල් වලට නිකුත් කිරීමේ නියෝගයකින් තමයි ලබා දෙන්නේ. එතකොට මධ්‍යම රජයේ ආයතනයකින් ලබා දෙනවා නම් පොදු 141 දරන ආකෘති පත්‍රයත් මෙතන මේ දක්වලා තියෙන පොදු 141 කියලා. මේ තියෙන පොදු 141ට අදාළ ආකෘති පත්‍රය පළාත් සභාවකින් නිකුත් කරනවා නම් පස 40. මේ තියෙන්නේ පස 40ට අදාළ ආකෘති පත්‍රය. මෙන්න මේ දෙකෙන් එකක් අදාළ ආයතනයේ අනුව තමයි භාවිත කරන්නේ. එතකොට මේකේ නිකුත් කිරීමේ නියෝගයකින් තමයි පාසල් වෙතට ද්‍රව්‍ය ලබා දෙන්නේ. එතකොට මේක සකස් කරනකොට
මේ අදාළ භාණ්ඩ භාරව ඉන නිකුත් කිරීමේ නිලධාරියා විසින් තමයි මේක සම්පූර්ණ කරන්නේ. එතකොට මේක පිටපත් දෙකකින් තමයි සම්පූර්ණ කරන්න ඕන වෙන්නේ. ඊළඟ මුල් පිටපත අදාළ භාණ්ඩ සමග අදාළ පාසලට හෝ අදාළ ආයතනයට වෙතට ලබා දෙන්න ඕනේ. ඊළඟට මේක පිටපත් දෙකකින් සම්පූර්ණ කරලා මුල් පිටපත තමයි අදාළ පාසල වෙතට ලබා දෙන්නේ. කාබන් පිටපත අදාළ ආයතනයේ සුරැකිව රඳවා තබා ගන්න ඕනේ. යම් රජයේ ආයතනයකින් නිකුත් කිරීමේ නියෝගයක් සහිතව අපට භාණ්ඩ ලැබුණට පස්සේ අපි ඒ සඳහා ලැබීම් නියෝගයක් ලබා දෙන්න ඕනේ. ලැබීම් නියෝග ලබා දීමේදී මධ්‍යම රජයේ ආයතනයක් නම් පොදු 219 ආකෘති පත්‍රයත් පළාත් සභා ආයතනයකින් ලැබුණ නම් පස 41 පළාත් සභා පාසලක් නම් පස 41 ආකෘතියක් භාවිත කරන්න පුළුවන්. එතකොට මේ දෙකෙන් කුමන හෝ ආකෘති පත්‍රයක් භාවිත කරමින් අපට ලැබුණු ලැබීම් නියෝගය නිකුත් කිරීමේ නියෝගයට අදාළව ලැබීම් නියෝගය අපි පිළියෙල කරන්න ඕනේ. එතකොට මෙන්න මේ ලැබීම් නියෝගයත් අපි කතා කරපු නිකුත් කිරීමේ නියෝග වගේම තමයි පිටපත් දෙකකින් සම්පූර්ණ කරන්න ඕනේ. කාබන් එකක් තියලා තමයි මේ පිටපත් අපි ලියන්නේ. මුල් පිටපත අදාළ ආයතනයේ වෙත ලබා දෙනවා. කාබන් කොපි එක තමයි අපි ගාව ඉතුරු වෙන්නේ. එතකොට මේ වගේ සටහන් කරන්න කියලා තියෙනවා. අපි මේ ලැබිච්ච භාණ්ඩ අපේ ඉන්වෙන්ටරි පොත්වල හරි තොග පොත්වල හරි කොයි පිටුවලද සටහන් කරේ කියලා ඒ විස්තර මේකේ දක්වන්නත් තියෙනවා. පාසලකට ලැබෙන භාණ්ඩ හරි උපකරණ හරි ලැබෙන ආකාර තුනක් ගැන අපි දැන් කතා කළා. මිලට ගැනීම, පරිත්‍යාග, මේ වගේම ලැබීම් විදිහට. එතකොට මේ කුමන ආකාරයකට අපිට භාණ්ඩ ලැබුණත් ඒ සියල්ලක්ම අපි භාණ්ඩවල වර්ගය අනුව, කල් පැවැත්මේ ස්වභාවය අනුව, මූල්‍ය වටිනාකම ආදී දේවල් පදනම් කරගෙන බඩු වට්ටෝරු පොත්වලට එහෙම නැත්නම් තොග පොත්වලට අපි ඇතුළත් කරනවා. දැන් අපි බලමු මේ බඩු වට්ටෝරු පොත් පිළිබඳව. අපි කතා කළා ජාතික පාසල් වලට අදාළව පොදු ඒ කියන්නේ මධ්‍යම රජයට අදාළව අපි භාවිත කරන්නේ පොදු ආකෘති පත්‍ර. පොදු 44 තමයි මධ්‍යම රජයෙන් නිකුත් කරලා තියෙන බඩු වට්ටෝරු පොතේ සටහන් කරන්නේ. පළාත් සභාවලට පස 37. නමුත් මේ කොයි ආකෘති පත්‍රය වුණත් එකම විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. මේකේ දක්වලා තියෙනවා මේ දිනය, ඊට පස්සේ අපිට ලැබෙන වවුචර් අංකය පිළිබඳව, ඊළඟට ලැබෙන මේ ලැබුණ භාණ්ඩ පිළිබඳ විස්තරයක්, ඒ කියන්නේ මේ අපිට කාගෙන්ද ලැබුණේ කියන ආදී තොරතුරු සටහන් කරන්න තියෙනවා. ඊළඟට මෙතන තීරු 10ක් දක්වලා තියෙනවා. ලැබුණු, ඒ කියන්නේ මොකක් හරි මේකට ඇතුළත් කරන භාණ්ඩවල නම් සටහන් කරන්න. ඊට මෙතන තියෙනවා ලැබුණා කියලා, මෙතන තියෙනවා දුන්නා කියලා. අපිට ලැබෙන භාණ්ඩ පිළිබඳව තමයි අපි වම් පැත්තේ පිටුවල ඇතුළත් කරන්නේ. ඊට පස්සේ මේකෙන් ඉවත් කරන භාණ්ඩ පිළිබඳව අපි දකුණු අත පැත්තේ මේක තොරතුරු ඇතුළත් කරනවා. මේ දුන්නා කියන දේ පිළිබඳව අපි ඉදිරි වීඩියෝකින් කතා කරන්න බලාපොරොත්තු වෙන භාණ්ඩ සමීක්ෂණ, ඒ වගේම පාසල් වලට අලාභ හානි වෙනවා. එතකොට ඒ හානිපාඩු විදිහට අන්න ඒ දේවල් කතා කරනකොට මෙන්න මේ දුන්නා කියන තීරුව ගැන අපි කතා කරමු. දැනට අපි කතා කරන්නේ මේ ලැබුණා කියන මේ පැත්ත ගැන විතරයි. අපිට ලැබෙන ද්‍රව්‍ය සටහන් කිරීමට තමයි අපි මේ ආකෘති පත්‍රය භාවිත කරන්නේ. මෙන්න මෙතනින් ඔබට පේනවා මේ බඩු වට්ටෝරු පොතක කොහොමද භාණ්ඩ පිළිබඳව කරුණු ඇතුළත් කරලා තියෙන්නේ කියලා. එතකොට දිනය තියෙනවා මේ වවුචර් අංකයේ විදිහට අපි දැන් කතා කරානේ. පාසලක රිසිට් පතක් නිකුත් කරනවා නම් ඒ රිසිට් පත්වල අංකය එනවා. පරිත්‍යාග විදිහට ලැබුණා නම් ඒ පරිත්‍යාග රිසිට් එකේ අංකය. ඊළඟට රජයේ ආයතනයකින් ලැබුණා නම් නිකුත් කිරීමේ නියෝගයේ අංකය. ඊට පස්සේ අපි පාසලේ මිලදී ගැනීමක් කරා නම් අදාළ වවුචර් අංක මේ සඳහා යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ භාණ්ඩ ලැබුවා දුන්නේ කවුද කියන එක තමයි මෙතනින් දක්වලා තියෙන්නේ. එතකොට කලාප අධ්‍යාපන කාර්යාලයකින් භාණ්ඩ ලැබුණා නම් ඒ පිළිබඳව අපි මෙතන කරුණු සටහන් කරනවා. ඊට පස්සේ ලැබිච්ච භාණ්ඩවල නම මේ ආකාරයට සටහන් කරනවා. මේකේ මුල් කාලයේදී උපදෙස් ලැබුණේ ආකාර ආදී පිළිවෙලට භාණ්ඩ ඇතුළත් කරන්න කියලා. නමුත් දැන් ප්‍රායෝගිකව ගැටලු මතුවෙන නිසා භාණ්ඩ වර්ගීකරණය කරලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි කතා කරමුකෝ පාසලකට පුටු විවිධාකාරයේ පුටු තියෙනවා. එතකොට පුටු වලට අපි එක තීරුවක් ගත්තොත් පාසලේ තියෙන විවිධාකාර පුටු වල නම් මෙතන සටහන් කරන්න පුළුවන්. ඒතර පුටු ලැබුණාන් පස්සේ අපිට හරිම පහසුයි පුටු කියලා වෙන් කරලා තියෙන පිටු වලට ඒ පුටු වල වර්ග ඇතුළත් කරන්න. ඊළඟට බඩු වට්ටෝරු පොතක් තුලනය කරන්නේ කොහොමද කියන දේ පිළිබඳවත් අපි කතා කරමු. මම මේ පිළිබඳව කලින් වීඩියෝවකින් අපි ඔබ වෙත ගෙනාවා. මේ පිළිබඳව වැඩිදුර පැහැදිලි කිරීමක් තමයි මෙතන අපි සිදු කරන්නේ. එතකොට මෙතන අපි අර බඩු වට්ටෝරු පොතේ ආකෘතියක් තමයි මෙතන අරන් තියෙන්නේ. ලැබුණා දුන්නා කියලා වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ අපි 2024 ජනවාරි මාසේ පළවෙනිදාට තියෙන ශේෂය අරගෙන ඇවිල්ලා තියෙනවා මෙතනට. ඊට පස්සේ ඒ වසර තුලදී අපිට ලැබිච්ච භාණ්ඩ පිළිබඳව. මෙතන තියෙන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගෙන් ලැබුණා. මිලදී ගැනීමක් විදිහට ලැබුණා නම් ඒ පිළිබඳව, පරිත්‍යාග විදිහට ලැබුණා නම් ඒ පිළිබඳව ආදී විවිධ ආකාරයෙන් ලැබිච්ච භාණ්ඩ පිළිබඳව අපි මෙතන කරුණු ඇතුළත් කරලා තියෙනවා.
ඊට පස්සේ මෙතන මේ පැත්තෙන් දුන්නා පැත්තෙන් සටහන් වෙන්නේ මම කිව්වා අපි කතා කරමු කියලා භාණ්ඩ සමීක්ෂණ යටතේදී මෙතන තියෙනවා මේ භාණ්ඩ සමීක්ෂණයකදී ඉවත් කිරීමකුත් ඒ අවුරුදු තුල සිදු කරලා තියෙනවා. ඒකට ඒ පිළිබඳවත් මෙතන සටහන් කරලා තියෙනවා. ඊට පස්සේ අපි වර්ෂයේ අවසානයේදී දෙසැම්බර් 31 වන දිනට පාසල්වල තියෙන වත්කම් පිළිබඳව තොග ගණනය කිරීමක් කරනවා. අන්න ඒ තොග ගණනය කිරීමට තමයි මෙන්න මේ මුදල් පොත් කියන්නේ බඩුවටවරු පොත් තුලනය කිරීම කියලා අපි හඳුන්වන්නේ. එතකොට මේකෙදි ශේෂය ගණනය කරන්න. එතකොට අපි කරන්නේ මෙතනදී බලනවා මෙන්න මේ කහ පාටින් මම පැහැදිලිව මෙතන දක්වලා තියෙනවා. මෙතනදී මේ බලන්න ඕනේ ශේෂය අපිට ගන්න රූලක් තිබ්බට පස්සේ මෙන්න මේ ශේෂය පහළට ගෙනියන්න අපිට රූලක් දකුණු අත පැත්තෙන් ඉතුරු වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ රූල දකුණු අත පැත්තෙන් අපි ශේෂය පහළට ගෙනියන්න රූලක් ඉතුරු වෙන එක බලලා තමයි අපි මෙන්න මේ කහ පාටින් දක්වලා තියෙන රූල තීරණය කරගන්නේ. දැන් මෙන්න මෙතන බඩුවට්ටෝරු පොතට බඩුවට්ටෝරු භාණ්ඩ සමීක්ෂණයකින් පස්සේ ඉවත් කිරීමට අදාළව තවත් කොටසක් අප මෙතන ලියලා තිබුණා නම් ඒකත් මෙන්න මේ රූල් දෙකට ඇතුළත් වෙනවා. එතකොට එහෙම වුණා නම් අපිට මේ නිල් පාටින් දක්වලා තියෙන රූල සඳහා ඉඩමදි වෙනවා. එතකොට අපිට භාවිතා කරන්න වෙන්නේ මේ කහ පාට තීරුව. එහෙම වුණා නම් අපිට මෙන්න මේ තුරණය කිරීම කරගන්න වෙන්නේ ඊළඟ රූල. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් ඊට පස්සේ ශේෂය පහළට ගෙනියන්න මෙතන දකුණු අත පැත්තේ රූලක් තියනවාද බලලා අපි මේ කහ පාටින් දක්වලා තියෙන තීරු දෙක තීරණය කරනවා. මෙතන රතු පෑනක් පාවිච්චි කරලා අපි මුදල් පොතේ ශේෂය අර මාසයේ අවසානයේදී තුලනය කරන්නේ. අන්න ඒ තුලනය කරන ආකාරයටම මෙන්න මෙතන රතු පෑන් වලින් තමයි මේ ඉරි ගහලා මේ තීරුව වෙන් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතනදී අපි මේ පැත්තට අපි වම් අත පැත්තෙන් තමයි මුලින්ම මේ බඩුවට්ටෝරු පොත තුලනය කිරීම පටන් ගන්නෙ. ඊට පස්සේ මෙතන ජනවාරි 1 වෙනිදාට අපේ පාසලේ තිබිච්ච මේ බඩුවල ශේෂයක් තියෙනවා. ඊට පස්සේ මේ වසර තුලදී අපට විවිධාකාරයේ ලැබීම් ලැබිලා තියෙනවා. එතකොට මෙන්න මේ සියල්ල තමයි අපි එකතු කරලා ගන්නෙ මෙතන කහ පාටින් දක්වලා තියෙන තීරුවට. ඊට පස්සේ මෙතන අපිට ආපු ශේෂයම අපි ගෙනියනවා දකුණු අත පැත්තට. එතකොට මේ ශේෂය මේ විදිහටම මෙතන දකුණු අත පැත්තේ අපි සටහන් කරගන්නවා. ඊළඟට බලනවා ඒ වසර තුලදී, ඒ කියන්නේ 2024 වර්ෂය තුලදී භාණ්ඩ සමීක්ෂණ මගින් හරි හානි පාඩු වෙලා හරි නැත්නම් වෙනත් පාසලකට හරි ලබා දීලා පාසලෙන් ඉවත් වෙච්ච භාණ්ඩ තියනවාද කියලා. එතකොට දැන් එහෙම භාණ්ඩ මෙතන තියෙනවා. ඊළඟට අපි කරන්නේ මෙතන අපිට තියෙනවා අපි ගාව අත ඉතිරි ශේෂයක්. ඒ කියන්නේ 225ක් තියෙනවා. ඒ 225න් 25ක් තමයි අපි මෙතනින් එළියට දීලා තියෙන්නේ. එතකොට 225න් 25ක් ඉවත් වුනහම අපිට ඉතිරි වෙන්නේ අත ඉතිරි වෙන්නේ 200ක ශේෂයක්. ඊළඟට මෙතන තියෙනවා 175ක ශේෂයක් 15ක් අයින් වෙනවා. 160ක් අපේ අතේ ඉතුරු වෙනවා. ඊළඟට අනිකුත් භාණ්ඩවල ශේෂයට කිසිදු වෙනස්කමක් සිද්ධ වෙලා නැහැ. ඒක නිසා අපි මේ ශේෂයන් මේ විදිහටම සටහන් කරගන්නවා. එතකොට මෙන්න මේ ශේෂය තමයි 2024 දෙසැම්බර් 31 වෙනකොට අපේ පාසලේ අපට අත ඉතිරි ශේෂය වෙන්නේ. ඊළඟට මෙන්න මේ ශේෂය අපි 2025 ජනවාරි මාස 1 වෙනි දිනට ශේෂය ඉදිරියට ගෙනාවා කියලා ඉදිරියට ගෙනෙනවා. ඒ කියන්නේ 2025 ජනවාරි 1 වෙනිදා වෙනකොට අපි ගාව තියෙන මෙන්න මේ භාණ්ඩවල තියෙන ශේෂය තමයි මෙතන දැක්වෙන්නේ. එතකොට භාණ්ඩ සමීක්ෂණයකට පෙර දෙසැම්බර් 31 වන දින වෙනකොට මෙන්න මේ ආකාරයෙන් බඩුවට්ටෝරු පොත තුලනය කිරීමත් ඔබ විසින් සිදු කළ යුතුයි. අද වීඩියෝවෙන් අපි ඔබ වෙත කරුණුගෙන ආවේ 54 2023 චක්‍රලේඛයේ දක්වලා තියෙන භාණ්ඩ බාර ගැනීම හා පොත්වල සටහන් කිරීම පිළිබඳව. ඉතින් ඒ සඳහා භාවිතා කරන ලබන ආකෘති පත්‍ර, රිසිට් පත් පිළිබඳවත් අපි කතා කළා. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ නැරඹීම සඳහා අපේ Successful School by දිනේශිකා YouTube නාලිකාව subscribe කරලා තියාගන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මේ වීඩියෝට like එකක් දාලා යාළුවෝ අතර share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ දක්වා අපේ channel එක වෙනුවෙන් ඔබ විසින් ලබා දීපු සහයෝගයත් ඉතාම අගය කරනවා. ඒ වගේම මට මතකයි අපි කලින් මගේ මුල්ම YouTube නාලිකාව වුණේ විදුසවිය කියන channel එක. ඊට පස්සේ තමයි මම මේ channel එක පටන් ගත්තේ. ඉතින් මේ channel දෙකටම ඔබෙන් ලැබුණු සහයෝගය ඉතාමත් අගය කරනවා. අධ්‍යාපනයේ ශාස්ත්‍රයට වැදගත් වෙන තවත් වීඩියෝ නැරඹීම සඳහා අපේ මෙම YouTube නාලිකාව subscribe කරලා තියාගන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. තවත් වීඩියෝකින් අපි හමු වෙමු.